ඔයා හිතන්නේ මුළු නගරයක්ම ගිනිගෙන අළු වෙද්දී දකින්න පෙනීම නැති අන්ධ මිනිසෙකුට 100කට වැඩි පිරිසකගේ ජීවිතයක් බේරගන්න පුළුවන් කියලාද? මේක 1917 දී සිද්ධ වුණු ලෝකයේම පුදුම කරපු ඇත්තම සත්‍ය කතාවක්. 1917 දී කැනඩාවේ හැලිෆැක්ස් වරායේදී වෙඩි බෙහෙත් පුරවාගත් නැවක් තවත් නැවක හැපිලා විශාල පිපිරීමක් සිද්ධ වුණා. ඒ පිපිරීමෙන් මුළු නගරයම ගිනි ජාලාවක් බවට පත් වෙලා කළු දුමෙන් නගරයම වහපොත වැටෙනවා. එක ඇසක්වත් ඇරලා බලන්න බැරි තරමට දුම පිරීලා ගියා. හැමෝම බියෙන් කෑගසමින් පාරවල් නොපෙනී අඳුරේ තැන තැන ඇද වැටිද්දී අවුරුදු ගණනාවක් තිස්සේ අන්ධභාවයෙන් පෙළුණු ජෝන් කියන පුද්ගලයා පාරට බහිනවා. අනිත් අයට අලුතෙන් ආපු ඒ අඳුර ජෝන්ට නිතර පුරුදු තැනක් වුණා. ඔහුට පෙනීම නැති වුණත් නගරේ පාරවල් සියල්ලම මතකයෙන් ස්පර්ශ කරලා හඳුනා ගන්න පුළුවන් වුණා. ඔහු කලේ එකිනෙකාගේ අත්අල්ලාගෙන මහා දුම සහ ගින්න මැදින් 100කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත පාර පෙන්වමින් ගෙන යාමයි. පෙනීම තිබුණු අය අතරමං වෙද්දී අන්ධ මිනිසා ඔවුන්ගේ පෙනීම බවට පත් වුණා. තමන්ගේ දුර්වලකම අන් අයට ආශිර්වාදයක් කරගත්තු මේ නොපෙනෙන වීරයා ගැන ඔයාට මොකද හිතෙන්නේ?